ගයිස් මන් තව වීඩියෝ එකක් කරන්න මට ටිප් එකක් දෙන්න මතක් වුණා ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්නේ මේක මට කියන්න ඇත්තරම ෆෝවිල් ඩ්‍රයිව් හරි ඔල්විල් ඩ්‍රයිව් හරි සිස්ටම් වාහනයක් තියෙන කෙනෙක්ට තමයි මේ ටූවිල් ඩ්‍රයිව් කෙනාට නම් එච්චර මේක අදාළ වෙන්නේ නැහැ දැන් හිතන්නකෝ මම පෙන්නන්නම් මෙතන තියෙන වාහනයක් මේ වාහනේ මේක ඇවිල්ලා Dodge Ram 5500 එකක් හරිද මේක 4wheel drive ඩුලි එකක් ඔය 4wheel drive වාහනවල තියෙනවා මම මේකේ පෙන්නන්නම් මේකේ හොඳටම පෙනෙයි මේ මෙතන තියෙනවා අර මැද තියෙනවා ඩිෆරන්ෂල් කියලා එකක් මම මේකේ ෆ්ලෑෂර් එක දාලා පෙන්නන්නම් දැන් පේන හැටි මේ තියෙන ඩිෆරන්ෂල් එක ඕක ඇතුලේ තමයි මේ ඇත්තටම කියනවා නම් වාහනේ ටර්න් වෙද්දී ඒ ටර්න් වෙනකොට එක ටයර් එකක් වැඩිපුර කරගෙන එකයි අනිත් ටයර් එක අඩුවෙන් කරගෙන එකයි ඒ මෙකැනිසම් එක කරන්නේ ඒ ඩිෆරන්ෂල් එකෙන් හරිද මේ ඉස්සරහත් එකක් තියෙනවා 4wheel drive එක කරන් අනිවාර්යයෙන්ම ආයි ඒ වගේම පිටිපස්සේ ඇක්සල් එකටත් තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඔය ඉතින් ඒ පිටිපස්සේ ඇක්සල් එකේ ඩිෆරන්ෂල් එක. ඉතින් ඔය දෙකේ කාලයක් ගියාම ඔය දෙකේ තියෙන ඔයිල් එකත් මාරු කරන්න ඕනේ. ඇත්තටම ඩිෆරන්ෂල් ඔයිල් එකක් අවුරුදු මම නම් හිතන්නේ ඒ කියන්නේ සූන දෙබේට අවුරුදු දෙකෙන් දෙකට කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක හැන පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔය දෙකම අයි කනෙක්ට් වෙන ඔය රියර් ඩිෆරන්ෂල් එකයි ෆ්‍රන්ට් ඩිෆරන්ෂල් එකයි දෙකම කනෙක්ට් වෙන තව යුනිට් එකක් තියෙනවා. ඒක මෙතනට නම් පේන එක නැහැ. ඒකට කියන්නේ ට්‍රාන්ස්ෆර් කේස් එක කියලා. ඒකෙන් තමයි රියර් ඩිෆරන්ෂල් එකටයි ෆ්‍රන්ට් ඩිෆරන්ෂල් එකටයි යවන්නේ පවර් එක. ඉතින් ඒ ට්‍රාන්ස්ෆර් කේස් එකත් ට්‍රාන්ස්මිෂන් එක වගේම තමයි. ට්‍රාන්ස්මිෂන් එකෙන් එන පවර් එක ට්‍රාන්ස්ෆර් කේස් එකට දාන ට්‍රාන්ස්ෆර් කේස් එකෙන් තමයි ඩ්‍රයිව් ෂාෆ්ට් එක දිගේ රියර් ඩිෆරන්ෂල් එකට එකක් යනවා. ආයිත් අනිත් එක ට්‍රාන්ස්ෆර් කේස් එකෙන්ම තව යනවා ෆ්‍රන්ට් ඩිෆරන්ෂල් එකටත් එකක් ඒ ඩිෆරන්ෂල් එකෙන් තමයි ඉස්සරහ ඇක්සල් එක කියන්නේ. ඒ ඉස්සරහ ඇක්සල් එකට එන්නේත් ඒකෙන්. ඒ ට්‍රාන්ස්ෆර් කේස් එක. ඉතින් ඒ ට්‍රාන්ස්ෆර් කේස් එකේ ඔයිල් එකක් තියෙනවා. ඒකේ තියෙනෙත් වෙනම ඔයිල් එකක්. ඒ ඔයිල් එකත් මාරු කරන්න. ඒකත් සූනද බෙට කියන්නේ. ඒකත් ප්‍රැක්ටිස් එකක් විදියට තියාගන්න ගන්න කිලෝමීටර් ඒකත් අවුරුදු දෙකෙන් දෙකට කරත් කමක් නැහැ. කිලෝමීටර් ගාණක් නැත්තම් ඒ මැනුෆැක්චරර්ම කියලා තියෙනවා. ඕන එකක හොඳම දේ ඒක. ඒ අර රියර් ඩිෆරන්ෂල් එකත් එහෙමයි. ඊළඟ මේ මැනුෆැක්චරර්ගෙන්ම ඇහුවම යාම කියනවා මේ කොයි කාර්යසරද්දයක් කරන්න ඕනේ කියලා. ඒක කරගන්න සෑහෙන කාලයක් power train components පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ sorry power train නෙමෙයි මේවට කියන්නේ මේ drive axle components නේ. drive train එක මාර විදිහට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ලොකු වියදම් ලෙඩ වලට යන්නේ නැතුව normal engine oil change එකක් කරනවා වගේම ඒකෙත් එහෙම oil එක මාරු කරන්න ඒ බලලා අදාළ කාලෙට. Hope this helps. Thank you for watching.